අයිබෝන් ඔබට මේ අද විශේෂ වැඩසටහනක් අපි පොඩ්කාස්ට් වැඩසටහනක් ගෙනෙන්න කල්පනා කරේ අජිත් කුමාර පෙරේරා නැමැති ඉතාලියේ ව්‍යාපාරික ආයතනයක් පවත්වාගෙන යන මහත්මයෙක්ට සමාජ මාධ්‍ය ඔස්සේ ලොකු මඩ ප්‍රචාරයක් එල්ල කරලා තියෙනවා. ඉතින් එතුමාට ඒ සඳහා පිළිතුරු දීමේ අයිතියක් තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි අද මේ විශේෂ වැඩසටහන පටිගත කරනු ලබන්නේ. ඉතින් අපි මේ මහත්මයාව හඳුනගමු. ආයිබෝන්. මම අජිත් කුමාර පෙරේරා. මම ACD ආයතනයේ කළමනාකරු හා සභාපති විදියට වැඩ කටයුතු කරන්නේ. මට මේ ගැන කියන්න තියෙන්නේ මට මේක සමාජ මාධ්‍යයේ ලොකු මට ප්‍රචාරයක් ගිහිලා තියෙනවා. ඒකට හැඳින්වීමක් තමයි මේ කරන්න උත්සාහ කරන්නේ. මොකද මම ලංකාවේ සහ ඉතාලියේ ලියාපදිංචි ආයතනයක්. ඒක නෑ කියලා මට ගොඩාක් මඩ ගහලා තියෙනවා. මම කරන්නේ එහෙන් ඉතාලියෙන් මෙහාට කුරියර් සර්විස් එකක් සහ ලංකාවෙන් ඒ වගේ දෙයක් කරන්නේ. ඊට අමතරව ටූරිස්ට් සර්විස් එකක් කරනවා. එතකොට අපි කරන්නේ විදේශේ ශ්‍රී ලංකාවට ඩොලර් ගෙන් මේ ආයෝජන කරන මේක කරන්නේ. නමුත් මං ඉල්ලා හිටනවා මේ වීඩියෝ එක බලන කවුරු හරි යම් කිසි අපේ පොලිස්පති හරි විදේශ කටයුතු ඇමති හරි කවුරු හරි හොඳ මහත්තයෙක් බලන් ඉන්නවා දකින්නවා නම් මේකට නීති හරියට ක්‍රියාත්මක කරන්න. මොකද මේ වගේ තව කෙනෙකුට අපහාස නොකරන්න වැඩ කටයුතු හරියට කරලා දෙන්න කියලා තමයි ඉල්ලන්න තියෙන එකම. ඔව් මහත්මයා දැන් මේ වීඩියෝ පටේ ඉන්න චමින්ද එදිරිසිංහ කියන පුද්ගලයා කවුද? එයා මේ ඔබගේ ACD ආයතනයත් එක්ක තියෙන සම්බන්ධය, නෛතික සම්බන්ධය මොකද්ද? තනතුර මොකද්ද? මම ඔහු දන්නේ මිට අවුරුදු 6කට උඩදී. මම රෝම් නගරයේ DHI කවුගේ ආයතනයක් කරන් ගියා. හරි. ඒ කරයදී මගේ මූලික ව්‍යවසාය තිබ්බේ කැලණියේ. ඊට අමතරව මට තව එකක් ගන්න උන මේ වුණාකමක් තිබ්බා. ඒ වෙලාවේ තමයි මගේ ලංකාවේ වැඩ කරපු පුජ්ජලන්ට කියලා මම තමයි කෙව්වේ. ඔය වෙලාවේ තමයි මට කැෂ් බෑග් එක හම්බුනේ. හම්බෙලා එතන මං කුලී පදනම යටතේ ගත්තේ. මාසෙට 75 ගානේ. ඒ අර එතකොට තමයි මං එයාව අඳුරගත්තේ. අඳුරගම ඉල්ලලා තමයි පස්සේ අපේ යාළුකමට ගියේ. හරි. මම එතකොට ඉතාලියේ මම මාස්පතා ඔවුන්ට කුලි ගෙවනවා. ඒ අතර කතා බහ කරලා තමයි මේ වුණේ. ඊටවත් ඇති වුණා. අපේ යාළුකම ඇති වුණේ. ඔහු ඊට පස්සේ යෝජනා කෙරුවා අපි වෙනම ආයතනයක් පටන් ගමු. ACD කියන නමින්. එතකොට තමයි මම ඔහු දැනුත් තරතුර තමයි මෙහෙම අධ්‍යක්ෂ විදියට නමුත් තනතුරක් තරන්න අපි යෝජනා කරුවා විතරයි. නමුත් BRC එකේ ඇතුළත් වෙලා තියෙනවද ඔහුගේ නම? ඔව්. ඒතකොට ලියාපදිංචිදී ඇතුළත් කරා. නමුත් ක්‍රියාත්මක තත්ත්වයට ආවේ නෑ ඒක. හරි හරි. එතකොට මේ ඔහු චෝදනාවක් කරන ප්‍රධාන චෝදනාව පළවෙනි චෝදනාව තමයි ACD ලොජිස්ටික් ආයතනය මගින් මේ ජොබ් දෙනවා කියලා ලක්ෂ ගණන් මුදල් ඔබතුමා අරගත්තා. එම චෝදනාව සම්බන්ධයෙන් ඔබතුමාට මොකද්ද කියන්න තියෙන්නේ අජිත් මහත්තයා? මට කියන්න තියෙන්නේ ඔය ගැන මොකද චමින්ද එදිරිසිංහ කියන එක මම අවුරුදු 70 ආශ්‍රය කරන්නේ. ඔව්. එතකොට ඔහු ලංකාවේ මම ඒ වෙද්දි ලංකාවේ ඔහු හිටියේ. මම ඉතාලියේ හිටියේ. හරි. ඔහු කොහොම හරි UK වලට ආවා. යාවේ ඔහුගේ මොකක් හරි මේකෙන් ආවා. ඇවිල්ලා ඉද්දි තමයි. ඒ ආයතනයේ වැඩ කරන පුද්ගලික ඔහු ආවා. ඔව්. ෆැමිලි එක වැඩිලා තියෙනවා. ආවරස්තාවේ මාත් එක්ක UK ඉඳලා මාත් සම්බන්ධ වුණේ අපි ACD කියන ආයතනේ පවත්වමු කියලා. ඒක පවත්වගෙන යන්න තමයි ඔහු මාත් සම්බන්ධ වුණේ. ඒක දුරකථනයෙන් සම්බන්ධ වුණා. ඔව්. ඔව් UK නේ. මම ඉතාලියේ. හරි. දුරකථන සම්බන්ධලා අපි දෙන්න යාළුකමට අපි හැමදේම මේක කළා. නමුත් මම ඒ වෙලාවේ පටන් ගන්න ගියේ නෑ. ඊට පස්සේ තමයි යාමට යෝජනා කෙරුවා IT පැත්තේ කෙනෙක් ඉන්නවා වගේ යාළුවෙක්. එයාව සම්බන්ධ කරගමු කියලා. එයාගේ නම මොකක්ද? ඩිලාන්. අපි ඩිලාන්වත් සම්බන්ධ කරන් තමයි අපි මේක කරන්න පටන් ගත්තේ. ජොබ් දෙන කියන පැත්ත මේව කරනවා නම් එතකොට මම ජොබ් දෙනවා කියලා මම ඒජන්සියක්වත් මම පෝස්ටරයක්වත් මම කවත් දැන අඳුරන කිසි දෙයක් කරපු දෙයක් නෙමෙයි. ඔහු මට යෝජනා කළා මගේ මොකද මං ඉතාලියේ ලියාපදිංචි ආයතනයක් වතු හා සත්ව කියන එකට මම ඒ කැටගරියට අයත් ෆාමින් ඉන්ඩස්ට්‍රි අරන් තියෙන ලියාපදිංචි කරලා ඊට අමතරව තියෙනවා ඊට පස්සේ ඒ නම්බරෙන්ම අරන් තියෙනවා කාගෝ ඇන් ටූරිස්ට් කියලා රෙජිස්ටර් කරලා තියෙනවා ඉතාලියේ. ඔව් දැන් මේ ලක්ෂ ගණන් වංචා කරා කිව්වට ඒ සම්බන්ධ මොකද ડોකියුමන්ට් එක ඉදිරිපත් කරන්න නැහැ කියන්නේ කිසි දෙයක් නැහැ ඒක කිව්වට ඔය කියන්නේ වචනයක් විතරයි. වචන විතරයි. නමුත් දෙන්න තුනේ කතා කිරුවා. ඔහු තමයි හැම එකටම මූලික උනේ. මොකද මගේ අඳුරන මග තියෙනවා ඕන රෙකෝඩින් එකක් තියෙනවා. මොකද මං හැම එකම කතා කරලා මං කොහොමද අඳුරගත්තේ කියලා අහලා තියෙනවා. කිසිම කෙනෙක් මාව පෞද්ගලික අඳුරන්නේ නැහැ. ඔව් අර එයා හරහා තමයි හැම එක්කෙනාම අඳුරලා තියෙන්නේ එයා හරහා. එතකොට එයා තමයි මට යෝජනා කෙරුවේ
මෙච්චර ගානකට අපි වැඩට ගමු නේද අපි මේකට වැඩට ඕනනේ ගමු කියලා. ඔව්. නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ යෝජනා පමණයි. පමණයි. එතකොට එයා ඒක මට මාව ගොඩක් මේ සම්බන්ධුනේ අපේ මේ ගෲප් කෝල් වලින්. ඒ සම්බන්ධ වෙලා තමයි මට හඳුනලා දුන්නේ මේ කෙනා කියලා. පස්සේ එයාලා මට චමින්ද එදිරිසිංහ මට යෝජනා කරුවා. එයාට 103ක් කොමිස් එක ඕන. මොකද එයා UK ගියේ එයාගේ කැෂ් බෑවේ තියෙන ඉඩමක් උගස් කරලා. උගස් කරලා ගියේ ඒක දැන් සින්නලා තියෙන්නේ. ඔහුට අයත් තව නිවසක් තියෙනවා පිළියන්දල. ඔහුගේ මහගේ තියෙනවා. ඒකෙන් දෙකෙන් කෝකද දන්නේ නැති තියලා තියෙන්නේ. ඒකත් බේර ගන්න ඕන නිසා ඒකත් එක්ක තමයි මාගා වැඩට එන්න තීරණය කරන් තිබ්බේ. ඒතර ඔය සේරම එක්කව කරන් තමයි එයා ඕක බේර ගන්න උත්සාහ කරන් හිටියේ. ඕකෙන් එයාට 103 කොමිසක් ඉල්ලුවා. මට ව්‍යාපාරේ මට ඉතාලියේ යනවනේ නීති මාලාවක් යනවනේ. වතු වලට හැම දෙසැම්බර් ජනවාරි වල නීතියක් එනවා. කාවරි ගන්න පුළුවන්. ඊට අමතරව 2024 2025 2026 ඒ නීතියක් ආවා අපිට ඕන කෙනෙක් ගන්න පුළුවන් මේ කැටගරියෙන් ගන්න පුළුවන් කියලා. ඉතාලියේ ඕන කෙනෙක් දන්නවා. ඒක කොහොමද වෙන්නේ කියලා. මොකද ඉතාලියේ ඉන්න හැම එක්කෙනාම දන්නවනේ ඒන කැටගරියට මෙහෙම ගන්න පුළුවන් කියලා. එතකොට මට ඒ ගන්න මොකද මට 100%ක් ගන්න පුළුවන් කියන්නේ මට ඉල්ලුම් කරන්න පුළුවන්. අපිට ඕනම දෙයක් අපිට ඉල්ලුම් කරන්න පුළුවන් ඒ ආයතනයේට. ඒ ආයතනයේ අපිට පෙරලා මාසයක් දෙකක් තුනක් ගියාම අපිට දැනුවත් කරනවා අපිට අපොයින්ට්මන්ට් එකක් දෙනවා මේ දේවල් අරන් එන්න කියලා. ඒ අරන් අපිට සුදුසුකම් තිබිලා අපි අරන් ගියාට පස්සේ තමයි අපිට කාවරි ගන්න මේ පුළුවන් වෙන්නේ. එතකම් මට බෑ මට පුළුවන් ගන්නවා ඔයාව හරි ගන්නවා කියලා මට කියන්න පුළුවන්. ඩිසිෂන් එක ගන්න පුළුවන්. ගන්නවා කියලා කියන්න පුළුවන්. ඒක වෙන්නේ රජයෙන්. නමුත් ඒ දැන් වුණත් 2024 2023 දුන්නා තාම සමහරව ඉෂු කරලා නැහැ. නෑ. ඒතකොට මාස වෙන්නත් පුළුවන් මාස දෙකෙන් වෙන්නත් පුළුවන් සමහර අවුරුද්දක් වෙන්නත් පුළුවන් අවුරුදු දෙකක් වෙන්නත් පුළුවන්. ඒ තීරණය ගන්නේ රජයෙන්. නමුත් ඒ තීරණය ගන්න මගේ ලීකලිත් එක්ක. එයාලා අපිට අපොයින්ට්මන්ට් එකක් දෙනවා මෙදාට එන්න කියලා. ඒ අපොයින්ට්මන්ට් එකට මම අරන් යනවා මගේ දැන් මේ තියෙන ලීකල් තියෙනවනේ. අරන් යන්න ඕන. ලියාපදිංචි සහතිකය වරන්න ඒ අවශ්‍ය කරනවා අපිට එවනවා. මොකද ඒව අරන් ගියාට පස්සේ තමයි අපිට නීත්‍ය අනුකූල දෙන්නේ මේක කරන්න පුළුවන් කියලා. මම රුජුව යන්නේ ඒකට ලෝය කෙනෙක් ඉන්නවා. ලෝය මාර්ගයෙන් තමයි ඒවා ඉදිරිපත් කරන්න ඕන. ඒතර මම මූල්‍ය වංචාවක් කරුවා කියන්නේ මොකක්ද කියන දේ මම දන්නේ නැහැ. නමුත් මුදල් දීලා තියෙනවා. මොකද මුදල් එහෙ ඕනම කෙනෙක් මුදලක් ගන්නවා. නිකන් ආවට ගියාට කරන්නේ නැහැ. දැන් ඉස්සර කෙරුවා දැන් යන මේකත් එක්ක මුදලක් අරන් තමයි මොකද මේ ලෝයලාට සල්ලි දෙන්න ඕන. ඔව් අනිවාර්යයෙන්. දීලා තමයි වැඩේ කරන්නේ. ඊට පස්සේ තමයි ඒක වෙනව නැද්ද වුණ නැත්නම් ඒ සල්ලි විදිහට රිටර්න් කරන්න තියෙන්නේ. එහෙමත් තියෙනවා. අනිවාර්ය රිටර්න් කරනවා. රිටර්න් කරනවා එකපාර රිටර්න් කරන්නේ නැහැ සහන්. රිටර්න් කරන්නේ ඒ ගිය වියදමක් තියෙනවනේ මොකක් හරි වියදමක් හිතන්නකෝ. ඒ වියදම අඩු කරලා තමයි සල්ලි අනිත් පැත්තට දෙන්නේ. අපේ මිනිස්සු වගේ සල්ලි නොදී ඉන්නේ නැහැ. ඒ මිනිස්සු සල්ලි දෙනවා. ඔව් ඒකේ ක්‍රියාවලියක් පටිපාටියක් තියෙනවා කියලා ඔබතුමා කියන්නේ. එතකොට මේ චෝදනාවක් එල්ල කරන මේ චමින්ද එදිරිසිංහ කෙනා මේ ආයතන ලියාපදිංචි කළා නැහැ ලංකාවේ හෝ ඉතාලියේ කියලා. ඒක ගැන ඔබතුමාට මොකද්ද කියන්න තියෙන්නේ? ඒක තමයි මට කියන්න තියෙන්නේ. මේ චමින්ද එදිරිසිංහ කියන පුජ්‍යලා මෙයා. ඔව්. හරි. මේ ඉන්නේ අනිත් එක්කෙනා ඩිලාන් IT පැත්තේ නේ. IT පැත්තේ එක්කෙනා. මේ ඉන්නේ සුමුල් මද්මාරචි කියන එක්කෙනා. මේ කට්ටිය තමයි මට අපහාස කරන්නේ. මගේ ලීගල් න්‍යාය කියනවා කියන්නේ මම දන්නේ මොන හේතුව මත කියනවාද කියලා. මේක තමයි මගේ එහෙ ලියාපදිංචි ඉතාලිය ආයතනයේ මේකට කියන්නේ පර්තිතිවයක් කියලා. මේ තියෙන පර්තිතිවයක. ඉතාලිය කියන්නේ පර්තිතිවයක් කියලා. මේ තියෙන ඒක. ඒක යට තමයි මේ තියෙන 2023 සත්ව සහ වගාව පැත්තෙන් ගත්ත එක. මේ තියෙන්නේ ඊට පස්සේ 2025 රෙජිස්ටර් කරපු ඒ නම්බරේ තමයි මේක. ඊට අමතරව ඊට පස්සේ තියෙන මේ නගර සභාවේ ලියාපදිංචි කරපුවා හැම එකම තියෙනවා. ඉතින් ඒ ඉතාලි කට්ටිය දන්න මේ මොනවද කියලා පෙන්නද්දි. ඉතින් මට එයා චෝදනා කරනවා නෑ කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ මාගාව ලීකල් තියෙද්දි එයා කියන චෝදනාවට කවුද මේකට ඉතාලියේ ඉන්න අපේ ප්‍රේක්ෂකයෝ ඉන්නවනේ. ඒතොර එයාලා දන්නවා මම මේ ඉදිරිපත් කරන මොනවද කියලා. ඔව් ඊට අමතරව දැන් ඒ පුද්ගලයාත් සම්බන්ධ කරගන්න බැරි වෙනවනේ අධ්‍යක්ෂකවරයෙක් විදිහට ලියාපදිංචියක් නැත්තම්. දැන් සමාගම් ඇතුලේ හෝ ලියාපදිංචියක් නැත්තම් එයා මෙහෙම අධ්‍යක්ෂක විදිහට සම්බන්ධ කරගන්න බැහැනේ. ඔව්. ලියාපදිංචියක් තිබුණ හින්දා තමයි ඔහුවත් මේකේ සේවයට ගන්නවා කියලා ඒ BRC එකේ සමාගම් ඇතුලේ ලංකාවේ එකක් තියෙනවා. ඒතර එයා දාන චෝදනාව එයාගේම බොරු වෙනවා. ඔව් මේ තියෙන ලංකාවේ එක. ඔව්. මේ තියෙන ඊට පස්සේ එයා
මේ 26 පෙබරවාරි අයින් වෙනවා කියලා ලියුමක් දැම්මා. මේ එයා සේවයෙන් ඉවත් වෙනවා කියලා. ඩිලානුත් දැම්මා සේවයෙන් ඉවත් වෙනවා කියලා. මේ ඒක. ඒකට මං රිප්ලයි කරලා තියෙනවා. 20 ෆෝම් එකේ මං සමග මේ මැදුරට යවලා තියෙනවා. මෙයාලා අයින් කරන්න කියලා. නීති අනුකූල යවලා තියෙනවා. නීති අනුකූල ඉවත්. ඒකෙන් තව ටික දවසකින් මෙව්වේ. එයාලා සම්පූර්ණව චමී කියන පුජ්‍යලයා සම්පූර්ණ නීතිය පැත්ත කියන්නේ ලියාපදිංචි ආයතනයක් කියලා දැන මේක මෙහෙම අපහාස කරනවා කියන්නේ ඉතින් ඒක ඔහුගේ මන් දන්නේ මොන පතම යටතේ කරනවද කියලා. මේකෙදි දැන් සමාජ මාධ්‍ය ඔස්සේ තවත් පුද්ගලයෙක් සුමුදු මධ්‍යමාරච්චි කියලා මේම ව්‍යාපාරයට පරිබාහිර පුද්ගලයෙක් මම හිතන්නේ චමින්ද මහත්මයාගේ හරි කාගේ හරි හිතවතෙක් වෙන්නේ නැති. එතකොට ඒ මහත්මයාත් ලොකු චෝදනාවක් කරනවා මේ ඔබතුමාගේ කලින් ආයතනේ DHI ආයතනේ නීතිඥවරයෙක් සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල කරන කෙනා. ඒ නීතිඥවරයා සහ ඔබතුමා අතර යම් කිසි ගැටලුවක් ඇති වුණා කියලා සම්බන්ධයෙන්. ඔව්. මට ඕක ගැන කියන්න තියෙන්නේ මෙහෙමයි. ඔය නීතිඥවරයා මගේ DHI කාගෝ එක කරපු වෙලාවේ මම නීතිය පැත්තේ මොකද මම ඒ වෙලාවේ ඉතාලියේ හිටියේ. ඉතාලියේ ඉඳලා මම ගොඩාක් අපේ පාරිභෝගිකයන්ගේ බඩු මුට්ටු හරියට හරියාකාර ලංකාවට එවලා හරියාකාර කර පුජ්‍යලයක් ඕන කෙනෙක් ගහන්න පුළුවන්. මම තමයි හැම එකටම ආවේ. ඊට පස්සේ මම එන එක නැවතුවා. මොකද එන එක මට අපහසුතාවින්ද මෙහෙ ඉන්න කට්ටිය මම පැවරුවා මේ ටික කරන්න කියලා. හරි. ඒ වෙද්දී මෙහෙ කට්ටිය ඔක හරියට කරගෙන ගියේ නෑ. මට සැරෙන් සැරේ ඉතාලියට කෝල් ආවා මේක හරියට වෙන්නේ අපි බඩු යන්න. මොකද ඒ වෙලාවෙත් මේ කොරෝනා මේ දැන් තෙල් ප්‍රශ්නේ වගේ ඒ කාලේ තිබ්බ කොරෝනා කාලේදී තෙල් ප්‍රශ්න. මම නමුත් ඒ හැම එකකටම තෙල් වලට හැම සැපයුමම ලබා දුන්නා ලංකාවේ සියලුම දෙනාට අපේ බඩු බෙදන්න. ඒ බෙදපු වෙලාවෙදී ඔය බඩු හරියට ගෙවල් වලට ගිහිලා තිබ්බේ නෑ. ඒ වෙලාවේ මට අපේ එහෙ ඉන්න හිතවතුන් මට සැරෙන්ද කතා කරලා මේකට ප්‍රශ්නයක් ඇති වෙයි. ඒ හින්දා මේක විජහට ලංකාවට ගිහලා මේක සෙටල් කරන්න කියලා. ඒතර මම මට මතක නැහැ දිනේ හරියටම. නමුත් මම සැප්තැම්බර් මාසේ 2020 හෝ 21 මම ලංකාවට ආවා. ආපු ගාම මම මට දැනගන්න ලැබුණා මේකට ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා. හරි. ඒතර ඒ වෙද්දි මම කෙලිම ලෝයි මහත්තයා හම්බෙන්න ගියා. එයා දැන් ඉන්නේ කෙනා මේ ඔය දැන් කියන කෙනා නෙමේ වෙන කෙනෙක්. එයා ඉන්නේ මේ සීදුවේ. එයා හම්බෙලා මම නීති පැත්තෙන් ගත්ත උපදෙස්. ඒ අරගෙන දවස් දෙකක් ගියේ නෑ මාගා වැඩ කරපු එක්කෙනා මා ලංකාවෙන් ගිහිලා තිබ්බා. එයාට තමයි සේරම වගකීම් බාර දීලා තිබ්බා. ඊට පස්සේ මට ඕකට මමනේ සභාපති මමනේ අයිතිකාරයා හැටියට මට නඩු දාලා තිබ්බා ඕකට. ප්‍රශ්න දාලා තිබ්බා. ප්‍රශ්න දාලා මට ඒතකොට කියන ලෝයර් තමයි මගේ හැම දෙනම කතා කරුවා. කතා කරලා හැම ප්‍රශ්නයක්ම හරියාකාර මාස මම හිතන්නේ 3ක් හෝ 4ක් ගියා වැඩ කටයුතු සම්පූර්ණ ඉවර කරගන්න. ඒතකොට ලංකාවේ රැඳී හිටියේ. ඒ හැමදේම මේක කරලා ඉවරලා හැම ප්‍රශ්නයක්ම හැම නීත්‍යානුකූල හැමදේම විශ්ලේෂ කරා. ඒ විශ්ලේෂණ තමයි මම මෙහි යන්න නිසා මම ලෝයර් මහත්තයාත් අපි දෙන සම්බන්ධව කතා බහ කරලා මම එයාට යෝජනාවක් කෙරුවා. මගේ ව්‍යාපාරයට කවුරු හරි පාර්ට්නර් කෙනෙක් ඕන. පුළුවන් නම් සම්බන්ධ කරලා දෙන්න. නැත්නම් ඔය හරි සම්බන්ධ වෙන්න පුළුවන්. අපි මේක කරන් යන් කියලා. නමුත් ඔහු මම ගියාට පස්සේ අපි දෙන සැරෙන්ස කතා කරා. මට පස්සේ කෙනෙක් හඳුන්වලා දුන්නා. එයාගේ යාළු මිත්‍ර කෙනෙක් හඳුන්වලා දුන්නා. හඳුන්වලා දීලා මම ඒ ලෝයර් මහත්තයා මාත් එක්ක ගෲප් කෝල් එකක් කරන් පස්සේ පුජ්‍යලා තරගෙන අපි කතා කරලා අපි වෙන විදිහේ සාකච්ඡා කෙරුවා. සාකච්ඡා කරලා ඉවරලා මං එයාට කිව්වා මේ විදිහට වෙන්නේ. ඊට පස්සේ එයාලට ඒක එච්චර තේරුමක් නැහැ. හරි. සතියක් දෙකක් ගියා. නමුත් මං එයාලට කිව්වා තේරුම මොකද මම මේ බිස්නස් එක කරපු කෙනෙක් ලංකාවේ ඒක ඉතාලියේ මෙහාට බඩු යවුවා. මෙහි ඉතාලි බඩු කියන්නේ මෙහි ගොඩාක් දෙනෙක් මෙහි ප්‍රයෝජන මේ බඩු බහන්න ගන්න යවුවා. හරි. ඒකත් එක මං එයාලට යෝජනා කෙරුවා. මම ඉතාලියේ බඩු යවන්නම්. ඔයාලා මේ බෙදාහන පැත්ත කරන්න. නමුත් මේකට මට මුදල් හදලා අපිට අවශ්‍ය වෙනවා. එතකොට මං එයාලට කිව්වා මේ එයාලා මට කිව්වා කොච්චරකට යයිද කියලා මම කිව්වා. මං ඒ වෙලාවේ කිව්වා මේකට අඩුම තරමේ කොහොම ලක්ෂ 50ක් 60ක් 100ක් විතර යයි කියලා. යොදවන්න ඕන ආයෝජනය. යොදවන්න ඕන කියලා. ඊට පස්සේ එයාලට ඒක කොට එච්චර මේක නේ එයාලා ඒක මෙව් වුණා. ඉතින් ගාන ලොකුයිනේ කියලා මං එයාලට කිව්වා මේක කරනවා නම් ඔයාලා හරියට දැනගන්න එපා. දැනගන්නවා නම් මේක පේජ් එකක් හදන්න කියලා. නම තමයි ASN කියලා දැන් ඕන මේ FBA ගහලා බලන්න පුළුවන්. ASN ඉතලි මාකට් කියලා. ඒකෙන් එයාලා මාසයකට කරන් යද්දී අපිට බිස්නස් එක ආවා 1.80ක බිස්නස් ඇවිල්ලා තිබ්බා. ඒ කියන්නේ කොටි ඔව් 80ක බිස්නස් ඇවිල්ලා. එතකොට එයාලට අන්නෝත් ඒකට ලොකු එකක් එනවා කියලා. ඔව් නෑ එයාලා එතකොට මේ වුණා මේක මේ වගේ බිස්නස් යන්න කියලා. මං කිව්වා එතකොට එයාලා අපි දාන්න ඕන ගාන එක්කනම් 50-50ක් දාන්න ඕන. දාන්න. දන්නතු කරන්න බෑනේ. මං එහෙම කිව්වා එයාලා කිව්වා හරි අජ්ජි අපි එහෙම කරමු. කියලා එකඟ වෙලා ඉවරලා මාසයක් විතර යද්දි මට කිව්වා
අපේ මේ විදිහට පටන් ගමු. මොකද දැන් මේ නීතිඥ මහත්තයා අඳුනලා දීපු කට්ටිය තමයි මේ. ඔව්. එයා කියන්නේ එයා අඳුනන ප්‍රශ්නේ වෙච්ච විදිහ මම දැන් මේ පැහැදිලි කරන්නේ. ප්‍රශ්නයක් වෙච්ච හේදී. ඔව්. එතකොට ඒ මොනවාද ඒ වෙලාවේදී මොනවාද කවුද මම යෝජනා කළා අපි මේක තව ටිකක් මේක කළා තව මේක අධ්‍යයනය කරන්න. එතකොට මේක හරියට හැමදේම තේරෙයි. හරි. ඊට මට ඒ වගේ මේ සිංහල ඍතු කාලේ. කාලෙදි මට කිව්වා මේ අපි ජාම පටන් ගමු මෙහෙමයි කියලා. ඒ වෙලාවේ මට මේ කරගන්න විදිහක් තිබ්බේ නැහැ. පටන් ගන්න විදිහක් තිබ්බේ නැහැ. මොකද සල්ලි එයාලා දාන්න එපා. ඔව් ආයෝජනය කරන්න ඕනේ. ඒ ආයෝජනය කරන්න. නමුත් එයාලා පස්සේ මට කිව්වා මම 1.80. 1.80ට එයාලා ලක්ෂ 20ක් දාන්නම් කියලා. ලක්ෂ 20 කියන්නේ සහන් මේ පැත්තේ හැරෙන්නවත් බෑ. ඔව් ප්‍රතිශතයක් ඉදිරියට ගත්ත පොඩි ගාන. පොඩි ගානක් නේ. මං කිව්වා මේකෙන් ටැංකියක් කන්ටේනරයක් ගන්නවත් සල්ලි මදි කියලා. පස්සේ මට නීති මහත්තයා යෝජනා කරුවා අජි ඔයාට සල්ලි තියෙනවා. ඔයා සල්ලි ඒ පැත්තෙන් හොයාගෙන වැඩේ කරන්න. අපි මේ සත්‍ය කතාව මේ කියන්නේ. අපි හැම බඩුවක්ම ලංකාවේ විකුණලා සල්ලි ටික එහාට එවන්නම්. මං කිව්වා එතකොට වෙන්නේ ඒ සල්ලිමනේ මගේම සල්ලිනේ රොටේට් වෙන්නේ. එවන්නේ. එතකොට මට හැමදාම වෙන්නේ ණය වෙලා වැඩ කරන්නනේ. මේක කරන්න පොඩ්ඩක් මේක තව ටිකක් තේරුම් අරගෙන වැඩේ කරමු කියලා. නමුත් එයාලා මට හදිසි කළා මේ සල්ලි දාන්න. දැම්මා. මම තනක් කිව්වා සල්ලි මේව කරන තැන ලංකාවේ ඉතාලියේ සල්ලි හම්බුණා. ඕකට තමයි ඔය දාන චෝදනාව. ඒක නමුත් ඔබතුමා ඒක විසඳලා තියෙන කියලා දැන් ඒකට විශ්ලේෂණ යන්නේ. දැන් ඒ සම්බන්ධ විශ්ලේෂණ දෙගෙන කතා වැඩක් නැහැ. විශ්ලේෂණ යන්නේ. සමුදුර කියන්නේ මොකද සමුදු කියන්නේ මම අත දැකලා නැහැ සමුදුර. සමුදුර සම්බන්ධ කෙනෙක් නෙමෙයි. සමුදුට සමා මිනිස්සුන් මඩ ගහන හරි දස්සයි. සමුදු කවුද කියලාත් ඔයාලා අඳුරනවා ඇති. ඉතාලියෙත් ඉන්නේ කොයි වගේද කියලා මට ඉන්න තැන කියන්න ඕනේ මම දන්නවා. ලංකාවෙත් කොහෙද ඉන්නේ කියලා මම දන්නවා. නමුත් එයා බලන්න එයා තැන අරගෙන එයා හරි දේ කෙරුවා කියලා පෙන්වන්න මිනිසුන්ට. නමුත් එයා කවුද කියන දේ ඔය ඉන්න සමාජයේ ඉතාලියේ ඉන්න මිනිස්සු කවුරුත් දන්නවා. මෙයා මේ වගේ පුජ්ජලෙක් කියලා. මම ඉල්ලන්නේත් ඔය පේජ් එකක් තියෙනවානේ. ඔක රිපෝට් කරන්න. රිපෝට් කරලා ඔය පේජ් සම්පූර්ණ කැන්සල් කරන්න ඕන. මොකද ඔය වගේ මිනිස්සුන් මේ වගේ දේවල් කරන්න නොකරන්න. ඔහු මේකට සම්බන්ධ කොහොමත් කෙනෙක් නෙමෙයි. පරිබාහිර පුද්ගලෙක් මම දැන් චමින්දගේ යාළුවෙක් හරි කවුරු වෙන්නේ. චමින්ද හරි කොහොමත් මම දන්නා චමින්දරා තමයි ඔයක සම්බන්ධ වෙන්නේ නැත්තේ. ඒ වගේ මේ වීඩියෝ එයා බරපතල චෝදනාවක් කරනවා 2026 2/26 දින මූල්‍ය වංචාවකට ශ්‍රී ලංකාවේ උසාවි නියෝගයකින් සිරබාරයට ගත්තා කියලා. ඒක දැන් ඔබතුමා නිදහස් වෙලා ඉවර තමයි මේවත් එක්ක කතා කරන්නේ. ඒක තමයි. නෑ මට කියන්න තියෙන්නේ ඔය ගත්ත දවසේ එක්කෝ සුමුදුගේ නඩුවක් වෙන්න ඕන. එක්කෝ සුමුදුගේ බන්ධනාගාරයක් වෙන්න ඕන. එක්කෝ සුමුදුගේ උසාවියක් වෙන්න ඕන. නැත්නම් මෙච්චර ඉක්මනට එන්න බෑනේ. එකක් නෑ මට සමහරට අනිත් පැත්ත දඩුවම් කරන්න තිබ්බා. එයා එක නෙමෙයි නිසා මම අද ඉන්නවා. මොකද මිනිස්සු චෝදනා කරන්න ඉස්සෙල්ලා හැමදේම දැනගන්න ඕන. දැනගෙන තමයි මනුස්සය චෝදනා කරන්න ඕන. මට මොනවාද මම සිරබාවිට කවද්ද හිටියේ? කොයි බන්ධනාගාරද හිටියේ? කොයි වෙලාවද මට කියන්නකෝ. එහෙනම් ඉක්මනට එළියටත් ඇවිල්ලා දැන් අපි කතා කරන්නේ. මට ෆෝන් එකෙන් කියන්න බැන්න මම ෆෝන් එක වැඩ මැසේජ් එක දාලා කියන්න මම හිටියේ මේ වෙලාවේ මම ඇතුළට ගියේ මේ වෙලාවේ මම නිදාස් කරේ මේ වෙලාව කියලා කියන්න. මොකන්ද උසාවියේ කවුද ජජ්? උසාවියේ කවුද කතා කරේ? කවුද හිටියේ? මොකද පදනම ඒ දා. ඒක නිකන් කියන්න පුළුවන්. හැබැයි ඔය ඔප්පු කරන්න ගියට පස්සේ මේ අමාරුයි. ඔබතුමා ඒකට නීතිමය ක්‍රියාමාර්ග අරන් තියෙනවා. දැනට සම්පූර්ණම මම ඒකත් කියන්න ඕන. මේ වෙද්දී CID එක දාලා තියෙන්නේ. ඔව් CID පැමිණිල්ල ඔබතුමා ගාව තියෙනවා. CID පැමිණිල්ල මා ගාව තියෙනවා. ඔව් මේ තියෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඔබතුමා දාපු පැමිණිල්ල CID ආයතනයේ දාපු පැමිණිල්ල. ඊට අමතරව තියෙනවා මම දැනට උසාවියේ එයාලට අපරාධ නඩුවක් දාලා තියෙන්නේ. දැනට එයාලට සිතාසිය අවල තියෙනවා. මට දැනගන්න ලැබුණා එයාලා නඩුවට එන්නේ නැහැ කියලා. එන්නේ නැහැ කියන පදනම තමයි එයාලා වැරද්ද බාරගත්ත කියන එකයි. එයාලා හරි දේ කිව්වනම් හරි දේ ඔප්පු කරන්න තියෙනවා නම් මම දැන් ඕන වෙලාවක ඕන තරම් අභියෝග කරනවා එන්න ලංකාවට. මම තාම ඉන්නේ ලංකාවේ. ඇවිල්ලා නඩුව තියෙන උසාවිය තියෙනවා. ඕන උසාවියක කැස්පයි උසාවිය දාලා තියෙන්නේ. ඇවිල්ලා ඉදපත් වෙන්න පුළුවන්. සාක්ෂි දැන් ඉදපත් කරන්න පුළුවන්. මම වැරදි නම් මට දඬුවම් දෙයි. ඔබ වැරදි නම් ඔබට දඬුවම් දෙයි. නමුත් මම මේක අතාරින්නේ නැහැ. අතාරින්නේ නැහැ කියන්නේ මේ වගේ චෝදනා මින් ඉදිරියට තව කෙනෙකුට කරන්න මම දෙන්නේ නැහැ. ඔව් මොකද මේක පුද්ගලයෙක් නෙවෙයි ව්‍යාපාරයක්. ඒකට ව්‍යාපාරේ කීර්තිනාමයට හානි වුණාම නැවත ඒක නගාසින එක ඉතාම අපහසුයි. එහෙමයි සහන්. ඔව්. දැනට මම ව්‍යාපාර නවත්තලා තියෙන්නේ. ඔව්. මොකද මම ව්‍යාපාරේ කරන් ආවේ පේජ් එක හරහා FB පේජ් එක හරහා මම පේජ් එක හැක් කරලා තියෙන්නේ. ඔව්. මේක මම පෙන්නන්නම්. අවසානට මට මැසේජ් එකක් එවලා තිනවා මේක සමාදානෙන් කතා කරමු. ඔය අජිත් කියන පුද්ගලයා කෙනෙක් කියලා ඩිලාන් චමින් දෙක්ක හදලා මේක එවලා තියෙන්නේ. ඒතර මේක එවන්න මොන හේතුවක් හින්දාද? එයාලා දන්නවා මේක එයාලා වැරදි දැන් යන විදිය වැරදි කියලා. ඉතින් මම පේජ් එක තිබිච්ච එක මේ තියෙන්නේ මම පේජ් එක හැක් කරපු
හැක් කරලා මේව කරපු එක මේ තියෙන ටික. එහෙන් එන මැසේජ් එක 2020 මේක තියෙන 2020 වෙලාව තියෙනවා. 2026 පෙබරවාරි 24 8:21කට තමයි හැක් කරලා තියෙන්නේ. හැක් කළා මම ඒක පස්සේ නැවතුවා. මොකද පේජ් එකෙන් තමයි සහන් මං ගොඩාක් ව්‍යාපාර කරන් ගියේ. මොකද පේජ් එක හැක් වුණා කියන්නේ නැවතුවා මම ඔහොම සොප් එකත් වැහුවා. අද වෙලට මට ලොකු පාඩුවක් වෙලා තියෙනවා. නමුත් මම පේජ් එක හදලා තියෙන්නේ. තාම මම ඒක බූස්ට් කරලවත් එළියට දාලවත් නැහැ. ඔව් දැන් මේ චෝදනා එල්ලෙවිදී ඔබතුමාට ව්‍යාපාරයක් කරගෙන යන්න බෑනේ. කරන්න බෑ කියන්නේ මොකද මිනිස්සු අපේ කාර්යෝගය හිතන්නේ වැරදි පැත්තේ. නමුත් මේක හරි දේ හරි විදිහට කරන් තමයි මම මේක එළියට දාන්න හිතන් ඉන්නේ. එළියට දාන්න ඉන්නේ. අද මේක බලන කවුරු හරි ඉන්නවනම් මේක කොහොමත් සමාජයේ ඉස්සරහට බලනවනේ. ඔව් අනිවාර්යයෙන්. මේක මම වැරදි නැහැ කියලා මම දන්නවා. මොකද ඉතාලියේ ලියාපදිංචි හැමදේම පෙන්නනත් මම පෙන්නනවා. මං කියන්නේ මේ වගේ මිනිස්සුන්ට ඉස්සරහට මේ වගේ දේවල් කරන්න දෙන්න එපා. ඔව් ඇත්තටම මිනිස්සෙක් ඉතාලිය ගිහිල්ලා ව්‍යාපාරයක් කරලා ලංකාවට විදේශ විනිමය අරන් එනවා නම් අපි ඒකට උදව් කරන්න ඕනේ සමාජයක් විදියට. නමුත් දැන් මේ කරන්නේ ඊටාම සමීප Tamanට ඊටාම සමීපය මේ ව්‍යාපාරයේ වටන ඉතින් කෙනෙක්ට රැකියාව දෙන්න පුළුවන් ඩොලර් ලංකාවට එන ඊටා වැදගත් මේ ව්‍යාපාරයක්. ඉතින් අද ලංකාව ආර්ථික වශයෙන් මුහුණ දෙලා තියෙන ගැටලු වලට මෙහෙමයි සහ මට එක දෙයක් කියන්න අර කතාවක් තියෙනවනේ අපි තෙප්පමකින් අපි එකට වෙනවා සල්ලි දීලානේ යන්නේ. ඔව්. මම කරලා තියෙන්නේ තෙප්පෙන් එකට ගිහිලා කරේතියක් ගිහිලා තියෙන්නේ. හරිද? ඔව්. මම කරේතියන් ගිහිලා තියෙන්නේ. එතකොට මට වෙලා තියෙන්නේ අද වෙලා තියෙන දේ වලට තේරෙනවනේ. ඔව්. ඒක මට තව පැහැදිලි කරන්න දෙයක් නැහැ. ඔව්. ඉස්සරහට හැමදේම නීති අනුකූලව මට ඕන ඉතාලියේ මේ කාගු කියන ඇත්තම ශේෂ්ත්‍ර වැටලා තියෙන්නේ. ඔව්. මං හරියට කරන් ආපු කෙනෙක්. මට කිසිම කෙනෙකුගේ සල්ලි සතපහක් මේ බඩුව මුට්ටුව මට ගන්න ඕනේ නැහැ. එහෙ ඕන තරම් අරන් කන්න බොන්න පුළුවන්. මම කෙරුවේ හරි දේ මිනිස්සුන්ට කරන්නේ. හරි ඒ කියන්නේ මේ මිනිස්සු දුක් මහන්සලා බඩු මුට්ටු මේව කරන්නේ. මට ඕන වුණේ මේ විදිහටම ගෙනල්ලා ලංකාවේ බෙදා හරලා මේ මිනිස්සුන්ට හරි දේ සලසන්න. සේවයක් කරන්න. ඉතින් ඒකට තමයි මේ මිනිස්සු මට ඕක නොකරන්න කඩාකප්පල් කරන්න මාව වටන්න හැමදේම කෙරුවේ. දැනට හැම ඇත්තම නවත්තලා තියෙන්නේ. තව සතියේ ඉඳන් මේක ඕපන් කරනවා. ඕපන් කරන් මේ හැමදේම රිලීස් වුණාට පස්සේ. ඔව්. ඒ වගේ මේ පුද්ගලයන් විසින් ඔබතුමාගේ මේ ඊටාම මේ පෞද්ගලික අතිශය පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් නොත් ඒ වීඩියෝ වල මට ගැසීමක් සිද්ධ කරනවා ඔබතුමාගේ. මෙහෙමයි සාන් ඔය සුමුදු කියන කෙනා ඔව් මට ගහලා තියෙන මගේ පෞද්ගලික ජීවිතය ගැනනේ. ඔව්. මොකද සහන් මම බඳින එක ඩිවෝර්ස් එක මගේ තීරණය. ඔව්. මම දැන් ඒක අතිශය පුද්ගලික කාරණයක්නේ. මම දැන් නීති අනුකූල ඩිවෝර්ස් එකක් මේක කරලා තියෙන්නේ. ඔව්. මොකද මම නෙමේ ලංකාවේ ප්‍රථම කෙනා ඩිවෝර්ස් වෙච්ච. ඔව්. තව අපිට ප්‍රසිද්ධ මිනිස්සු ඒයි තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඔව්. සුමුදු මඩ ගහන්න දෙයක් නැතුව කියන්නේ මම ආදරය කරන කෙනෙක් ඉන්නවා. මට ආදරය කරන කෙනෙක් ඉන්නවා. ඔව්. කවුරුද දන්න එක ගෞරී. ඔව්. අපි දෙන්නගේ සම්බන්ධය අපි දෙන්න පවත්වන එක. මොකද ඕක මේ ළඟදී කඩන්න ගොඩාක් ඔය කට්ටිය උත්සාහ කරනවා. මොකද කඩලා යාලයි පැත්තට අරගෙන යාලා මේව කරන්න. ඒක බොරු මේකක්. මොකද අපි කොන්ක්‍රීට් දාලා තාප්පයක් බඳින්නේ කඩන්න නෙමෙයි. ඔව් අනිවාර්යයෙන්. ඒ වගේ තමයි අපේ ආදර්ශ අපේ ජීවිතය අපේ විදිහ කරන් යනවා. මම සමුදුර කියන්නේ සමුදුර ජීවිතයක් තියෙනවානේ. සමුදුර ඉන්න තත්ත්වෙ මම දන්නවා ලංකාවෙත් මෙහෙත්. ඔයාලට ජීවිතයක් තියෙනවානේ. ඒ ජීවිතේ ඔයා ගෙනියන්න ඔයාලට තාත්තා කෙනෙක්. ඔව්. ඒ විදිහට ඔයා ඉස්සරහට වාගේ ජීවිත ගෙනියන්න. චමින්ද කියන්නේ චමින්ද අනුන්ගෙන් යැපෙන්න එපා. යැපෙන්න නැතුව තමුන්ගේ දේ කරන් යන්න. ඔව්. මොකද අතිශය සංවේදී කාරණාවල් තමයි මේ පුද්ගලික ජීවිතේ. ඉතින් මේ වගේ දේවල් මේ ව්‍යාපාරික කාරණාවකදී ගන්නවා කියන එක කිසිසේත්ම අනුමත කරන්න බෑ. ඒක හරි අශිෂ්ට සම්පන්න ක්‍රියාවක්. ඒක හරි අනිවාර්යයෙන්ම කැත වැඩක් කෙටියෙන් කියනවා. කෙටියෙන් කියනවා. අර අපේ වචනෙන් කියනවා කැත වැඩක් කියලා. කැත වැඩක්. ඉතින් අර කැත මිනිස්සු ඉන්න සමාජයක ලස්සන දෙයක් අපි කරන්න උත්සාහ කරමු. ව්‍යාපාරිකයෙක් විදිහට ඔබතුමාට ඉස්සරහට යන්න වාසනාව ශක්තිය ධෛර්ය ලැබෙන කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අවසානට මම කියන්න තියෙන සහන්. ඔව්. මම මේක අවසාන කියලා මේක කරන්නම්. මොකද මගේ දැනට ව්‍යාපාර නවත්තලා තියෙන්නේ. මාත් එක්ක මම මීට ඉස්සෙල්ලා DHI කාගෝ එක කෙරුවා. ඒ වෙලාවෙත් මම හොඳ හැම කෙනාම දන්නවා DHI කාගෝ කරපු වෙලාවේ මාත් එක්ක කස්ටමර් බේස් එක හිටියා 900 ගාන. 10කට කිට් වෙන්න හිටියා. 1000 කියන්නේ ලොකු ප්‍රමාණයක්. ඔව්. එතකොට හැම එක්කෙනා මට මාස්පත මම ලංකාවට ටැංකි 2-3 එව්වා. ඒත් මිනිස්සු මාව අඳුරන හින්දා මාව දන්න හින්දා මට මාර ගෞරවයක් තිබ්බා. ඒක මගේ ඉන්න සේවකයොත් එක මට ඒක කරන්න බැරුව ගියා. ඒ කඩාකප්පල ඊට පස්සේ තමයි මේක පටන් ගත්තේ. මේකත් මම පටන් ගත්තේ හිත හොඳින්. ඒ කියන්නේ මිනිස්සුන්ට ඒ විදිහටම කෙරුවා වගේ ඊට වැඩිය හොඳ සේවාවක්. ඒ කියන්නේ IT පැත්තේ. හොඳ හරි විදිහට අපේ දැන් Amazon තියෙන්නේ. ඔව්. DHI තියෙන්නේ. ඒ වගේ හොඳ ආයතනයක් විදිහට මේ පවත්වන්න තමයි උත්සාහ කෙරුවේ. දැනටත් මම සම්පූර්ණ හදලා තියෙන්නේ. මට ඕන පාරිභෝගික හරියට ඒ කියන්නේ තමුන් උපයන මුදලක් තියෙනවා යුරෝ එකක් තියෙනවා. ඒ යුරෝ එක දුක් මහන්සලා සහන්නේ මිනිස්සු හොයන්නේ. ඔව්.
එක මේ අපේ මිනිස්සු මෙහෙ බලා ඉන්නවා යුරෝයක් අද ආමුවට සල්ලි තියෙන මෙහෙමයි කියලා එහෙම නෙමේ. දුක් විඳලා ඒක දුක් විඳලා හම්බ කරලා තමුන්ගේ නෑද හිතම බඩු වන්නේ ඒ විදිහේ ගන්නනේ. ඔව්. මොකද අරන් මෙහෙ අනිත් එක මෙහෙ එහෙම කැමක මෙහෙ ඔලියෝ තෙල් බෝතලයක් ගන්න ගියත් ගන්න බෑ. බර ගණන්නේ. එහෙම මිනිස්සු ඔලියෝ තෙල් බෝතලයක් අරන් මෙහාට එවන හොඳට මිනිස්සුන්ට කන්න බොන්න දෙන්නේ. ඔව් අනිවාර්යයෙන්. මට ඕනේ අන්න ඒක හරියාකාර කරන්නයි. අනිත් එක මම දැන් තේරුම් අරන් ඉන්නක් කරන්න ඕනේ. මම හිතනවා මාත් එක්ක මේක බලන වීඩියෝ එක බලන ගොඩාක් දෙනෙක් මේක නරබයි. ඔබලා තේරුම් ගන්න මේ මොකද්ද විස්තරේ මොකද්ද ඇත්ත විස්තරේ මොකද්ද නැත්ත විස්තරේ කියලා. ඔව්. තේරුම් අරන් මේකට හරියට මේක රිපෝට් මේ මොනවාද මැසේජ් කරන්න මොනවාද ලයික් කරන්න කමෙන්ට් කරන්න කමෙන්ට් කරලා මේකට හරියට උත්තරයක් දෙන්න මම මේක ඉස්සරහට කරනව නැද්ද කියලා. ඔව්. මම කරන්න ආසාවෙන් බලන් ඉන්නවා. අනිවාර්යයෙන්. මේක මේට වැඩි හොඳට කරන්න ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නවා. නමුත් මම දැන් තනියෙන් කරන්නේ. මම ආයතනයක විතර කරනවා. නමුත් කිසිම කෙනෙක් දැන් මෙතනින් යන සම්මුඛද මට දැන් වෙච්ච පාඩුව වෙච්ච මොකද සහන් මම මෙහෙම දෙයක් කියන්නම්කෝ. අපි ඉස්කෝලේ යනවනේ. ඉස්කෝලේ යන්නේ අපි ඉගෙන ගන්නනේ. ඔව්. මට පේජ් එක මම කෙරුවේ සහන් පේජ් එක සල්ලි දීලා. ඔව්. ওই ඩිලාංගින පුජ්ජිලාට මම සතේ ඉඳලා ගෙවලා තියෙනවා. පේජ් එකේ මොනවාද වෙබ්සයිට් එකක් කරලා තියෙනවා. වෙබ්සයිට් එක හදන්න මම 55000ක 60000ක් දීලා තියෙනවා. සතයක්ම ණය තියලා නැහැ. ඔව්. ඊට පස්සේ එයා පේජ් එක තමයි එකටම කරන් ගියේ මම පේජ් එක ෆොටෝ ආයක් හදලා තියෙන එකට සල්ලි ගෙවලා තියෙනවා. වීඩියෝ එකක් කෙරුවා. 65000ක් ගියා වීඩියෝ එකට. ඊට පස්සේ මම පේජ් එක ගත්තා. නමුත් මම පාස්වර්ඩ් මාරු කරලා තිබ්බේ නැහැ. අන්න ඒක එතන ඒක තමයි මට වුණේ වැරද්ද. නමුත් මම ඊට පස්සේ පේජ් එක කරන් ගියා වෙනම කෙනෙක් දාගෙන ෆොටෝ දාලා අරමියෝ කරන ඔය හැම එකටම සල්ලි දීලා කරපුවා. මම අද මම මොකද මම ඉගෙන ගන්න සල්ලි දීලානේ. ඒ කියන්නේ අපි වියදම් කරන සල්ලි වියදම් කරන ක්ලාස් අනේ ඔයාලට. අද මම ඊට වැඩිය දෙයක් ඉගෙන ගන්න තියෙනවා මේ සල්ලි වියදම් කරලා. ඒ නිසා මම දුක් වෙන්නේ නැහැ. මොකද සමාජයේ කවුද කියන දේ මට හොඳට තේරුම් ගන්න පුළුවන්කම තමයි මට මේ උනේ. මම ඒ හින්දා මේ පේජ් එකෙන් වැඩි දුක් වෙන්නේ මොකද මම ඒකෙන් ඉගෙන ගත්තා. ඔව්. ඇත්තටම මේ වැටෙන්න ඕන නැගිටින්න නම්. ඔව්. ඉතින් අත්දැකීම් ලබා ගන්න ඕන. ඔව් ඒකෙන් මම ඉගෙන ගත්තා. ඒක සෑහෙනම මිලියන සෑහෙන ගණක් වියදම් කරලා තියෙනවා පේජ් එකට. ඕනකට ෆොටෝ වීඩියෝ දැක්කොත් කියයි. වීඩියෝ සෑහෙනට කරලා තියෙනවා. ඉතින් ඒක හැක් කරලා තියෙනවා. ඔහුන්ට ඒක සතුටක් ඇති හැක් කරපු එක. මට නම් කිසිම මට දුකක් තියෙනවා. නමුත් මම ඒකෙන් ඉගෙන ගත්ත හොඳ දෙයක්. මම දැන් වෙනම පේජ් එකක් හදලා තියෙන්නේ. මම ඉස්සරහට යනවා. මට කියන්න තියෙන්නේ පොඩි දෙයක් කියන්න මොකද මම ආවේ ජනවාරි 15 ඉතාලියේ ඉඳලා ඒ ඉන්නේ ඉස්සෙල්ලා මම බඩුවැයක් ගත්තා දෙන්න 3 දිනකින්. මම ජනවාරි 26 ලංකාවේ යන්න හිටියේ. යන්න බැරුව ගියා. නීති පැත්තේ පොඩි ප්‍රශ්න ආපු හින්දා. ඒකෙන් මම සෑහෙන බ්ලොක් වුණා. එතකොට එහෙ තිබිච්ච බඩු මුට්ටු මට දාගන්න බැරුව මොකද මම එහෙන් ආවේ ජනවාරි 26 ගිහිල්ලා පෙබරවාරියේදී එහෙ තවත් බඩු දෙන්න මට ගොඩාක් දෙනෙක් කතා කරලා තිබ්බා. මම ෆෝන් එක බැලුවොත් තියෙනවා. ගිහිල්ලා බඩු ටික එවන්න හිටියේ. නමුත් මට යන්න බැරුව ගියා. තමයි මේ මිනිසුන් මාත් එක්ක මේ කස්ටමර් කට්ටිය මාත් එක්ක තරහලා ඇති මේ මේ ඔබතුමාගේ සෞඛ්‍ය තත්ත්වයේ ගැටලුකුත් ආවා. මට ඒවත් රිපෝට් තියෙනවා මම හැම එකම තියෙනවා. ඒකත් එක්ක මට යන්න බැරුව ගියේ. ඊට පස්සේ මේක ආවා. මේකත් මට මොකුත් කරගන්න බැරුව ගියා. මට බඩු මුට්ටු දීලා තියෙනවා. මම එයාලට කියන්නේ මම එනවා තව ටික දවසෙ මම එනවා ඉතාලියට. නැවත. ඇවිල්ලා ආයෙමත් මේක පටන් ගන්නවා. ඔයාලට යම්කිසි පාඩුවක් වෙලා තියෙනවා නම් යම්කිසි මොකක් හරි අලාභයක් කියලා තියෙනවා මම ඒක එක්කෝ ගෙවන්න කටයුතු කරනවා. නැත්නම් බඩු ආපහු දෙන්න මම ඔක නැත්නම් ලංකාවේ බඩු ටික ඒ විදිහටම ගත්ත විදිහෙන් දෙන්න සලස්සනවා. හරි. මින් ඉදිරියට මීට වැඩිය හොඳට කරන්න උත්සාහ කරනවා. කරන්න බලාපොරොත්තු වෙනවා. අනිත් එක තමයි රක්ෂණය කරලා තමුන්ගේ බඩු මුට්ටුව නැති මොකද සහන් ඉතාලි නගරයේ ගොඩාක් කාගු නවත්තලා තියෙන්නේ බඩු උස්සලා හොරගම් කරලා. එක එක මාධ්‍යයේ වචන අහන්න පුළුවන් ඉතාලි ගියාම මෙහෙමයි කියලා. නමුත් මම එහෙම දෙයක් නැතු මට වුණා හරි දේ කරන්නයි. මම රක්ෂණය මෙව කරනවා. මොකද මට චමින්දි කියන එකත් මම ඕන පෙන්වන්න පුළුවන් ඒකත්. බොරුටෝක ඇද්දට පෙන්වලා වැඩක් නැහැ. රක්ෂණය කියන එකත් එයා මාව සම්පූර්ණම මේ වැරදි විදියට මෙව කරලා තිබ්බේ. ඉන්ෂුරන්ස් කරත් එයාලා. ඔව්. සෙලින්කියෝ එකේ. සෙලින්කියෝ එකේ මේ මොන කැටගරි එකද ඒතර ව්‍යාපාර කැටගරි. ව්‍යාපාර කැටගරි. ඒතකොට ඒක කරලා එයා කරලත් ඒක කෙරුවේ තව පොඩි මම ඕකට සල්ලි ගෙවනවා. ගෙවුණා පටන් ගන්න නැහැ නිසා. පටන් ගන්න සල්ලි ගෙවන අපරාධ සල්ලියක් ගෙවලා තියෙනවා. මොකද ගිය අවුරුද්දේ සැප්තැම්බර් මට ගෙවන්න තිබ්බේ මං ගෙව්වේ නෑ මේකට. ගෙව්වා නම් අපරාධ බලන්න එතකොට කොච්චර මේ පටන් අරගෙනත් නැහැ නේ තාම. ඔව් කොච්චර මේකද ඒ නිසා මං මින් ඉදිරියට හොඳට කරන් ඉන්නවා. හරි. කරලා ඔබ හැමදෙනාටම හොඳින් මේ දේ මං ඉස්සරහට කරගෙන යනවා. මේ ලංකාවේ ඉතාලියෙත් ඉතාලි ලංකාව. තව එක දෙයක් මට කියන්න තියෙනවා සහ චමින්ද දෙසිංහ කියන පුජ්‍යලයා මට චෝදනා කරවනේ මම මෙහෙම රසා දෙනවා කියලා. ඔව්. UK නෙමෙයි මේ ඩුබායි වල
මට පුජ්ජිල කඳුලා දුන්නා. ඒතකොට පුජ්ජිල මං අඳු දන්නේ නැහැ සහන්. ඒතකොට මම ඩුබයි රටේ මේ වගේ එකක් පටන් ගන්න අපි සැලැස්ම හැදුවා. චමින්දත් එක්ක. නෑ චමින්ද මට හඳුන්වලා දුන්නා ඩුබයි ඉන්නේ කියලා පුජ්ජිලෙක්. ඒතකොට මම ඩුබයි ගිහලා නෑනේ. ඒතකොට ඩුබයි රාජ්‍යය මං කරනවා නම් සහන් ව්‍යාපාරයක් කරනවා මං ඒ ලියාපදිංචි වෙන්න ඕන. ඒතකොට ඒ මනුස්සයා මට හඳුන්වලා දුන්නේ චමින්ද දෙසේ. ඒතකොට මං ඒක කෙරුවා න. මං ඒ ලියාපදිංචි වුණා න. අද මට මොකද්ද වෙන්නේ? තවත් ගැටලුවක් වෙනවානේ. UK වලත් එහෙම තමයි. ඒත් මම ව්‍යවසායක් ඕපන් කරන්න හිටියේ. ඒතකොට ඒකත් මම හඳුන්වලා ඕන මේ හඬපටයක් තියෙනවා. මම ඊයේත් මම ඇත්ත කතා කරුවා. මට ඕන දෙයක් පෙන්වන්න පුළුවන්. ඕනම දෙයක් මට පෙන්වන්න පුළුවන්. ඒතකොට එයාත් මාත් කතා කරුවේ එහෙ පටන් ගන්න. ඒකත් පටන් ගත්තා නම් මම මාර අමාරු වෙන්නේ. ඊට මම තවත් ප්‍රශ්නික ගැටලුවක මුහුණ දෙනවා. මම හොඳ වෙලාවට මම එන්න ඉස්සෙල්ලා බඩු එක්කව කිරුවේ නෑ. ඔයා හිතන්නේ එක්කව කිරුවා නම් කොච්චර අපහසුතාවපත් වෙනවද කියලා. තේරෙනවද? අද මං සැහැල්ලුවෙන් ඉන්නේ මට එතන මොකද ගිය පාර ඒ DH එක මං සැහැන් පස්සේ මොකද බඩු ඒ කියන්නේ කස්ටමර් බේස් එක 900,000ක් කියන්නේ බඩු එකතු වෙනවා. බඩු එකතු වෙනවනේ. මට කතා කරුවා මට ඉතින් මම ලංකාවට අපිලත් මට ඉතාලියෙන් කතා කරුවා. මම ෆෝන් වල කතා කරුවා බඩු ගන්න එන බඩු මං ඉතින් මගේ හින්න කට්ටිය ඒ වලට මෙවුන්නේ නැහැ. මොකද යන්න දන්නේ නැහැ බඩු ගන්න දන්නේ නැහැ අලුත් කට්ටිය. ඒකේ මං 26 යන්න හිටියේ මං ගියේ නෑනේ. ඕ මගේ අසමිත තත්ත්වයේ සේරමත් එක තමයි යන් ගියේ නැත්තේ. ඕකෙන් තමයි ප්‍රමාද උනේ. මං එයාලන් ඉල්ලන්න මොකුත් නෙමෙයි. ඉස්සරහට මං කරලා දෙනවා. හොඳින් කරන්න බලාපොරොත්තු වෙනවා. හැමදේම නීත්‍යානුකූල නීති විදිහට හැමදේම කරන්න උත්සාහ කරනවා. මට ඒක සපෝට් කරන්න. ඔයාලා මාත් එක්ක සම්බන්ධ වෙන්න කැමති නම් මම හොඳට කරනවා කියලා හිතනවා නම් මං ඉස්සරහට විදි කරනවා. නැත්නම් ඔයාලා මාව අයින් කරන්න කැමති නම් මං මේ ව්‍යාපාරය කොහොම නවත්තලා මම මගේ මේකක් කරගෙන රැකියාවක් කරලා මට ඉන්න පුළුවන්. අපි ඉස්සරහට බලමු. හරි. දැන් මේ චමින්ද දිරිසිංහ කියන මහත්මයා සම්බන්ධයෙන් ඔබතුමා එහෙට ගෙන්න ගන්න ඉතාලියට ගෙන්න ගන්නත් කටයුතු කරලා තියෙනව නේද? ඔව් සහන්. එහෙමත් කරලා තියෙයි. ඒ කියන්නේ චමින්දින් UK වලනේ. චමින්ද මාගාව එන්න ගියේ ගිය අවුරුද්දේ ජුනියෝ වල. ජුනියෝ වල එන්න හිටියා. එන්න බැරුව ගියා. මොකද ඒ නීති ප්‍රශ්නයන් නිසා UK වල නීති ප්‍රශ්නයන් සල්ලි ප්‍රශ්නයන් නිසා එන්න බැරුව ගියා. පස්සේ මම ඔහුට මේ හැමලී කිලම ඔහුට මම යවලා තියෙන්නේ මගෙන් වෙන්න ඕනේ වුණා. මේ තියෙන්නේ තපල් කරපු එක ඉතාලියෙන් නෑ කියන්න බෑ මේ කිසි දෙයක්. මොකද ඔහුට මේ හැමදේම එයාව එහෙට ගෙන්න ගන්න ඔබතුමා සෑහෙන කොටසක් වැඩ කොටසක් කරනවා. අනිත් එක ඔහුට සල්ලි නැතුම සල්ලි දාපුවක් තියෙනවා. තව එක දෙයක් කියන්න ඕන සහන්. මොහු අන්න උතකද මට කියන්න ඕන. හරි. මොහු ලංකාවට ආවා 2024. හරිද? 2024 ලංකාවට ආවා. ඔහුගේ ඉන්ෂුරන්ස් පැත්තේ මොකද සල්ලියක් ලබා ගන්න හින්දා ඒ ආපු වෙලාවේ සහන් යාපොට් එකේ එලෙට එනවා සල්ලි තතිය තිබ්බේ නෑ. මම තමයි ඒ ඉන්න මාස දෙක වේද හිඳන් කිදරුවේ මමයි. ඒ හැමදේම කරුමට තමයි මේ හැමදේම අපහාස කරලා තියෙන්නේ. බලන්න ලොකු ඩැමේජ් එකක් එතන. බලන්න මේ මිනිස්සයා කොයි වගේ චරිත මං කියන්නේ දැන් ඉන්නවා එයාගේ හරහා කවුරු හරි කෙනෙක් ඉන්නවා. ඔයා කියලා හිතන්න තව කවුරු ඉන්නවා කියන්නේ. මට කරපු දේ අනිත් එක තමයි ඔයාට කරන්නේ. අන්න ඒකයි. තේරෙනවද? මම මෙච්චර සල්ලි වේදම් කරලා. මේ මිනිස් දැන් බලන්න මම ඔහුව ගෙන්න ගන්න යූ කියලා ගෙන්න ගන්න මම ඒකට සල්ලි දාලා තියෙනවා. රැකියාවක් දෙන්න. මම වේදම් කරලා ගෙන්න ගන්න. ඒක දෙන්න. ඊට අමතරව ඔහු ලංකාවට ගිහලා ඔහුට ගෙදින් සල්ලි දීලා තිබ්බෙත් නැහැ. යාපොට්ටෙන් ඉලෙක්ට්‍රික් සල්ලි නැහැ කියන්නේ. මොන වගේ කෙනෙක්ද කියලා හිතන්නකෝ. ඒත් උදව් කරා. ඒලා හැම රුපියලම දුන්නේ මමයි. මං අද වෙනත ඉල්ලලා නැහැ සහනේ සල්ලි. අහලත් නැහැ. මට හිතවත්කමට යාළුකමට මනසකමට කරන දෙයක් නේ. මං මාත් එක්ක කරම හිටපු පුජ්ජලා හින්දා. නමුත් ඒ හිටපු පුජ්ජලා මේ වගේ දෙයක් කරයි කියලා මං ජීවත් හිතුවේ නැහැ. නමුත් කරන්න දෙයක් නැහැ. ඉස්සරහ නීතියක් තියෙනවා. නීතියේදී හැමදේම සාධාරණ ඉෂ්ට වෙයි. එහෙනම් බොහොම ස්තුතියි මේ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නට. එහෙනම් ඔබතුමාගේ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයිබෝන්.